ආයුබෝවන් යාළුවනේ කිව් විදිහටම හෙනගේමත් දීලා අපි ඔක්කොම පුතාව ගෙන්න ගත්තා මම කුමාර අයියා මෙයා තමයි WhatsApp channel එකේ admin ඉන්නේ ඔයාලට hina යන්න නැති මීම් ඔක්කොම දාන්නේ Really nigga මෙයා තමයි දාන්නේ ඒ නිසා මේ මම තීරණය කරා WhatsApp review එක කරනකොට මූවත් ගෙන්න ගන මූත් එක්කම කරන්න hina යන්න නැති එක මීම් එක්කට මුට ටොප් ගානේ අයිනවා කරන්න දෙයක් නැහැ කිව්වේ කලින් කලින් වීඩියෝ එකේ කිව්වා නේද කලින් වීඩියෝ එකේ කිව්වා ඒ කිව්ව විදිහම hina යන්න නැති එක මීම් එක්කට ටොප් ගානවා එහෙනම් වැඩි කතා නැතුව අපි ආ වීඩියෝ කොහොමද මේ තියෙන්නේ අපේ WhatsApp channel එක පළවෙනිට මේ පටන් ගමු මම ඔයාට ආදරේ මට කොල්ලෙක් ඉන්නවා මටත් ආදරේ කියපන් නැත්නම් මම මේක උඹලගේ තාත්තට වෙන්නේ හරි හරි මම ඔයාට ආදරේ හරි මම මේක ඔයාගේ කොල්ලට දෙන්නම් හරි ලස්සනයි very good අපි කෙට්ටුවට ඉන්නකොට අනික් අයට අමාරු ඇයි ඒ වෙන්නේ ඇයි යකෝ කෙට්ටුවට ඉන්න එකෙත් වාසනාවක් තියෙනවා අර මේ අර අපේ විකරණ එකයි ඉන්නේ පිටකොට oh shit here we go again මේ ඕකට හිම පොඩි තැන් වලින් රින්ගගෙන යන්න බෑ ඉස්කෝලේ වැටපයින් දෙහිම් බෑ අපිට පැනලා යන්න පුළුවන් දිර වෙනවා We tired of playing with your ass nigga today your ass is gonna die bitch say good night motherfucker මොනවා වෙලාවද කියලා හිතා ගන්න බෑ විසක් වලින් පස්සේ මාව නිවිලා වගේ දැන් හැදිලා ඉන්නේ උන සිරාවට පොඩ උන හැදුනා නේද උඹේ රියල් ජීවිතේ තමයි WhatsApp එකේ දාන්නේ මෝ WhatsApp channel එකේ මේ දාන්නේ මුගේ ජීවිතේ ඇත්ත සිද්ධීන් තමයි WhatsApp channel එකේ දාන්නේ අපි යන් ඊළඟට බොයි පෙන්ගේ පවුලේ ඉන්න කිල්ලෝ ඔක්කොම ලස්සනයි කියලා දැක්කම තරහව යකා වගේ ඉන්නවා මොනාරි ගෑවා නම් හරි ඒකට බොයි පෙන් කෙනෙකුත් ඉන්නවද gay එහෙනම් ජීවිතේ කැලලක් නෙවෙයිද මේ වෙන කැලල ජීවිතේ හරි ලස්සනට කාලා කන්න ඉන්නවා කියලා හරි ලස්සන කොරියන් යන අය ජපන් යන අය දුබයි යන අය රුමේනියා යන අය මොකක්ද කියන්නේ හරි කියන්නේ nice ඒකනේ ප්‍රධාන ඒක තමයි ප්‍රධාන පොඩි කාලේ හිතුව ලොකු නම් අසරණ මිනිස්සු පුදක අන්තිමට අපි පොඩි අසරණ මිනිස්සු කියන්නේ යාරෝ නේවා ඒ කාලේ අපි හිතුවේ අර එන ලොකුවරනේ හිතාගෙන අසරදී ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉඳලා පහවසරදී පයිලට් කෙනෙක් වෙලා ඕ ලෙවල් කාලේ ඉංජිනේරුවෙක් වෙලා ඒ ලෙවල් ඉම්පස්සේ කිව්වෙච්ච වෙලා ජීවත් වෙලා ඉන්න තිබුණා නැති ඉදා මේ සොරව හත්ති වීනකින් අතිකත් උඩ මෙහෙම දෙයක් වෙයි කියලා මොකද මේ සොරවේ සීන්නේ මේ තියෙන යටින් කැප්ෂන් එක නේවා ප්‍රභාකරන් ඔය සොරව වහලා තමයි ඉතින් අංගන තියෙන සොරව වහලා ඔබට කැප්ෂන් එක දැම්මේ අනිත් මේ තවත් එපිරියෙක් ඉන්නවා පෝස්ට් එකේ ළඟ රිව්යු එක බලමු ඊළඟ රිව්යු එක උත් එක්කත් කරමු මේ පෝස්ට් channel එකට ඉඳලා හිටලා පෝස්ට් එකක් දානවා අර වැහින ටික අතරට ඇස්සක් වගේ හරි නේ මං කිව්වා හරි සෙට් එකේ හැම සෙට් එකකම ඉන්නවා 8ට එන්න කිව්වොත් 10ට නේ යන්නේ ඇත්ත සමහර බුද්ධි පුතාලා ඉන්නවා උන් මේ ලෑස්තිලා දැන් එන ගමන් කියලා කෝල් එකක් දෙන්නේ ගෙදර ඇති හිතා මටත් ළඟදී මීරිතට ඇවිදින්න යන්න කෙනෙක් සම්පේ වගේ සබාදහම මොනවද ඕක කියනවා ඒ මට සබාදහම මොකද කිව්වේ නෑනේ මන්ට මට දැනෙන්නේ නෑනේ අර විශ්ව ශක්තියින් ඉන්නේ ගෙදර කෑම යද්දී බල්ලා විශේෂ පූසා විශේෂ දේවල් එකට කියන්නේ VS බල්ලා VS පූසා ඔයල ඉවරලා මටත් අනිවාර්යයෙන්ම දෙයි දෙනකම් ඉන්නවා තාම ඔයල ඉවරලා නැත්ද මුන්නම්මට මුන්මට නොදී කයිද දෙනකම් කෑ ගහන්න TV series එකක් බලන්න මතක් එපිසෝඩ් ටිකක් බලන්න යද්දී ඒක ප්‍රධාන චරිතේ කියලා හිතන් හිටව එක මැරිලා ගියා කම්පියුටර් සුංගබුංග ඒ එහෙම ඒවත් තියනවද එහෙම TV series තියනවද මම TV series බලන්න තියනවද අදියා ඔය දුයිද බලනවා නේද
ප්‍රභා ඉවරයි මුලනේ කමාන්ඩෝස් වල වැස්සොත් මතක දේවචර මට මතක නෑ මං ඒ දවස්වල පොඩි නේ ඉපදිලානේ 2009ද කොයි අටේ වැස්සේ අයිස්ක්‍රීම් දන්සල් බෝලිම දිහා බලන් ඉන්න සමාන් කම්පැනි business this is a business ඉස්සර මම චිනා වෙලා සතුටු වෙන මොනස්ටි පස්සේ මට ආදරේ විශ්ේ ගහනවා ප්‍රමිය ඒ අය නිසා ජොබ් නැති නැතියා අනුකම්පාවෙන් බලන් ඉන්න වැඩි කොට දාන්න වැඩි අපේ ඇලියා අම්මට සිරි පොඩ්ඩයිට වා ඔය ෆෝන් එක බලමු කාන්ත කරයි කියන්නේ හෙලෝ මේ උඹ මයියගෙන ගියා එහෙනම් උඹ මයියගෙන යනවද ඒ උඹ කිව්වේ අර ගෙදරට කට්ටියක් ඇවිල්ලා ඉන්නවා එයාලත් එක්ක මයියගෙන යනවා කියලා ඊයේ වීඩියෝ කොට අරගෙන ගෙදරට කිව්වේ මං කිව්වා එහෙම කිව්වේ නැද්ද නෑ එතකොට මේ බිස්නස් එකට මොනවා ඉන්නේ අර වැලිගොඩ දාන බිස්නස් එකට මොකද වෙන්නේ එතකොට මේ වැලිගොඩ දාන එක දිගටම කරගෙන යනවා මොකද්ද ඔය ටීවී කරගෙන හරිද අවුලක් නෑ මේ වීඩියෝ කරන ගමන් ඉන්නේ අඩෝ එහෙම කරන්නේ ඒ මම උඹට තව ටිකි කෝල් එකක් ගන්නම් උඹ මතක් වුණා වීඩියෝ එක මැද මේ ගත්තේ තියෙනවනේ මොහා කොට ගෑරි ගන්න අඩෝ අය දාන්නවා හරිනවා දාන්නේ ඔබ දන්නවනේ මං කියන්නේ කලි ගොඩිය අඩෝ ඒකාවන් අයියෝ ආයෙ ගන්නන්නේ මේ කෝල් බ්ලොක් කරලා ගන්න අදිවට නම්බර් මේ එනම මං කෝල් එකක් මේ සිකුරාදා වීඩියෝ එක බලපන් අරේ අවුරුද්දකට කලින් ගේ පිටින් එකට ගිහින් ඉති අවුරුදු 5 ආදර කතා කියලා උන් දෙන්න වීඩියෝස් එකක් පෙන්නන්න ගත්තා බොරුද කරලාද සෝබා දාම හැමෝටම මොකක් කර කියන නිසා මට මොකක් කර කියන එක මම බලලා මට නම් එහෙම ඕන සෝබා දාම එහෙම කියන්නේ මට මාසෙ තරයි සෝබා දාම වෙනස් වෙලා වෙනවා It's the biggest piece of dog shit. හදවතින්ම ලව් ෆීලිං එකක් දැනීගෙන එනකොට මගේ මොලේ කලින් කාපු පරිප්පු උඹට මතක නැද්ද HDTO පරිප්පු නම් කාලා තියෙනවා ඉතුරු වෙච්ච කූඩු ඉතුරු වෙච්ච කූඩු එහෙම නැද්ද ප්‍රශ්න එක මම මේ ඔය පෝස්ට් එක දෙන ඉංග්‍රීසියෙන් ටයිප් කරපු වචනයක් කියනවා හරි පරිස්සමට sorry පෝස්ට් එකක් කියනකොට ඉංග්‍රීසියෙන් ටයිප් කරලා තියෙනවා කියනකොට පොඩ්ඩක් ප්‍රවේශ වෙන්න ඕනේ ලෝකෙ වටේම ගිහින් ආවත් එළියට පොලිසිය මේවා නම් සිරාව අපේ එකෙක් ඉන්නවා මේ උගේ නම කියන්න බෑ අපේ එකෙක් ඉන්නවා උගේ ලයිසන් එක කැන්සල් කරලා තාම ලයිසන් එක පොලිසිය දැන් මාස 4ක් විතර नहीं हमारा पुत्र पिंड याडवा सीखी गाली लगा सीना देखा हर ये टाइम उत्तर शेर में ये सिया खरी డైలీ గన్న గిట్ల ఇంట్లో పుట్టులా డాడ్ భూత సత్య కావత్ గన్న గత్తం పూజ ఏ మేయికు వేగో అంకావి విష ముకుත් දාලා නැති කෑම මම කැම බුත් කැම එළුවන් කැම බුත් කැම ඉල්ලන් කැම සුරන් කැම ගසා කැම මරාවි කැම දපු කැම බොමනාද කාලා වෙන කැම බුත් කාලා එළුවන් කාලා නැද්ද අර සෙල්ලම කරලා නැද්ද මගේවා ඉතින් ඉල්ලන් කැම අම්ම මඩක් බැලලා මගේ ෆෝන් එකටත් බලන්න ගත්තා මම. ඕවා හැම තමයි යන්නේ බය වෙන්න එපා මොන දේ වුණත් මම අතාරින්නේ. නවසයකින් වලට 7 වසරේ තෑගි ගත්ත එක 11ට ඉංජිනේරින් ටෙක්නොලොජි. මේක සුපිරියේ. මම දන්නේ නැහැ මම වෙනම සුපිරි. ලස්සනට පේනවා. So that was a fucking lie. යාළුවගේ ගෙදර ගිහින් ගෙදර අය උට බබා කියලා කතා කරන නම් මරු බබා වෙන්නේ අපිට දන්නේ බබාගේ අදරත් මම සතුටින් ඉන්නේ උලට වගේ මගුල් විශ්ින්නේ
කොරියන් පිස්සුනට කෙල්ලි කසාද වෙලා රැට පන්න පිනුණාද මේකි කිව්වම මම ඊයේත් කෑවට මට පිරෙන මොකුත් නැහැ අදට වීඩියෝ එක නතර කරනවා මෙතනින් මොකද වීඩියෝ එක දිග වැඩි වුණාම අර කොට මේ එඩිට් කරගන්න බැහැ කියලා අපි ඔලු කන්නා. හරිද? අපි දැන් ඔයගොල්ලෝ ඊයේ බලපු වීඩියෝ එක ඊයේ කියන්නේ 24 තමයි වීඩියෝ එක පබ්ලිෂ් කරේ. සිකුරාදා දාන්න තිබ්බ වීඩියෝ එක අපිට දාන්න උනේ සෙනසුරාදා. මේ අරුට එඩිට් එක ගහගන්න බැරි වුණා. හරිද? දැන් අද මේ වීඩියෝ එක අපි මේක කරලා ඊට දැන් අද ඉරිදා අපි උඩ දුන්නාම ඌ සිකුරාදා තමයි එඩිට් එක දෙන්නේ. එදාට තමයි පබ්ලිෂ් කරන්නේ. හරිද? දැන් කලින් වීඩියෝ එක මම දුන්නේ බදාදා උඩ වෙලාම දුන්නා. ඒ නිසා අදම එඩිට් කරලා අදම වීඩියෝ එක කරලා අදම උඩ ගිහින් යනවා අදම එඩිට් එක පටන් ගන්න කියලා. ඒ දුරා යම් පටන් ගන්න ඉන්නේ. මේ මම අදට ගිහින් මම මොකෙන්ද පටන් ගත්තේ? වැඩක් නෑ. තඩියට පයින් පටන් ගත්තේ. ඒ නිසා මේ පොඩ්ඩක් හැකවෙන්න කියපු ඒවා මට අකප්පලක් ගන්න බෑ මට අපු වෙනවා. මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. මට පොඩ්ඩක් හැමදේම බයිනවා මම ඔක් කියන එක වරක් වෙනවා. මේ බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එහෙනම් අපි මේ ගිහිල්ලා එන්නම්. මේ හරි අමාරුවෙන් මෙච්චර වෙලා හිටියේ මේක නැතුව මේක දිගෑරගෙන පොඩ්ඩක් අමු. ගිහින් එන්න. ජය වේවා. දුස්සරණයි, ගෞරවයෙන් දුස්සරණයි, ගුණගුස ජපුර අනුරාධපුර.